හැමෝටම සුබ දවසක්. මම මේ ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ මගේ ඉරිදා දවස ගත වෙච්ච විදිහ. මං හරිම ආදරෙන් හරිම ආසාවෙන් කරන දෙයක් තමයි දහම් පාසලට යන එක. දහම් පාසලට ගිහිල්ලා මගේ පුංචි පැටවුන්ට උගන්වලා ලබන සතුට මට වෙන කිසිම දෙයකින්වත් ගන්න බෑ. ඔන්න ඉතින් අහන්නකො මගේ පන්තියේ ළමෙක් ගායනා කරපු කවියක්. මද පුතුන් සියයක් ලදු වත්නි සාරු ගුණනන බේලෙන් යුතු පුතුමය ඉතාගාරු එක පුන් සාඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු එකතරු රැසින් එලෙසට නොම වේදුරු. අපේ ගමේ පන්සල ටිකක් පැරණි. ওই බුදු කුටිය ඇඳලා තියෙන චිත්‍ර තමයි ඔයාලට දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි අපේ දහම් පාසල හරිම පුංචි දහම් පාසලක්. පොඩි ළමයි පිරිසක් තමයි මේ දහම් පාසලට අධ්‍යාපනය ලබන්න එන්නේ. මගේ දහම් පාසල හරි පොඩි දහම් පාසලක් වුණත් ඒ දහම් පාසලේ ඉන්න හැම ළමයම හරිම දක්ෂයි. ඉතින් මගේ පුංචි පැටවුන්ගේ දක්ෂතා ගැන ඉදිරි වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. එතකල් සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.